කල්පනට ආදරය කළ ඔබට තුති. රංගන ශිල්පියෙක් ලෙස පුංචි තිරයේ ප්‍රේක්ෂකාගාරයේ මා වැළඳගත් මුල්ම නිර්මාණය ලෙස දෙරණ නාලිකාවේ විකාශනය වන සංගීතයේ ටෙලිනාට්‍ය සැමදා මගේ මතකයේ රැඳෙන ගෞරවනීය මං සලකුණකි. එහි කල්පන නම් චරිතය පුරා වසර 5ක් මුළුල්ලේ මා විසින් රංගනය කළ අතර මෙසේ එම චරිතයෙන් සහ ටෙලිනාට්‍යයෙන් මම ඉවත් වන බවද මීට 6 මාසකට පෙර අධ්‍යක්ෂකවරයා වෙත දැනුම් දුන්නෙමි. ඒ අනුව මේ වන විට මා රංගනය කළ අවසන් දර්ශනයද එහි විකාශය වී අවසන් බැවින් මේ පිළිබඳ ඔබ දැනුවත් කිරීම මගේ යුතුකමක් සේ සලකමි. මේ වසර තුලදී මට ලැබුණ චිත්‍රපට ආරාධනා කිහිපයක් වෙනුවෙන් සූදානම් වීමට කාලය වෙන් කිරීමත් ඒ ඔස්සේ සිනමා රංගනය පිළිබඳ වැඩිදුර හැතැරීමට යොමු වීමත් ඇතුළු මගේ පෞද්ගලික ව්‍යාපාර සැලසුම් කිහිපයක් ක්‍රියාවට නැංවීමට අවශ්‍ය නිසාවෙන් පමණක් මේ තීරණය මා විසින් ගත් බව ඔබ සැමට කනගාටුවෙන් වුවද ප්‍රකාශ කරනු කැමැත්තෙමි. එමෙන්ම මා නිර්මාණයෙන් ඉවත් වන බව පැවසූ අවස්ථාවේ සිට චරිතයෙන් නියමාකාර ලෙස සමුගැනීමක් සටහන් කිරීමට මට අවස්ථාව සලසා දෙමින් කාරුණිකව මගේ ඉල්ලීම සලකා බලා මේ වනතුරුත් මා සමග පෙර සුහදත්වයෙන් හා විශ්වාසයෙන්ම කටයුතු කළ සංගීතයේ ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂ සාරංග මෙන්ඩිස් මහතාටත් නිෂ්පාදිකා චාමිකා මෙන්ඩිස් මහත්මියටත් පිටපත් රචනය සිදු කරන සමන් එදුරුමිනිහටත් මෙන්ම එම නිර්මාණය පසුපස සිටින සියලුම තාක්ෂණීය සහ කාර්මික ශිල්පීන් හටද මගේ ගෞරවය මේ සමග පිරිනමමි. එමෙන්ම ශ්‍රියන්ත මෙන්ඩිස්, ඩග්ලස් රණසිංහ, කුමුදු නිශාන්ත, මෙනිකු ප්‍රේමරත්න ඇතුළු මගේ සහෝදර ප්‍රවීණ රංගන ශිල්ප ශිල්පිනියන් හටද මට ලබා දුන් සහයෝගය වෙනුවෙන් මම මගේ ආදරය මේ සමග පිරිනමමි. එමෙන්ම වසර 5ක කාලයක සිට මේ දක්වාම කල්පන සමග ජනගත වීමට මට හැකි උපරිමයෙන් අවස්ථා සලසා දුන් අනෙකුත් සියලු කටයුතු වෙනුවෙන්ද නිරන්තරයෙන් මා දිරිමත් කළ දෙරණ නාලිකාවේ නාලිකා ප්‍රධානී ලක්සිරි වික්‍රමගේ මහතා ප්‍රමුඛ දෙරණ කාර්ය මණ්ඩලයටද ස්තුතිවන්ත වන්නෙමි. තවද මගෙන් පසු කල්පන ලෙස එම චරිතයට එක් වූ තාරුක මුණසිංහ සහෝදර ශිල්පියාටද සුබ පැතුම් එක් කරන අතර මට මෙන්ම ඔහුටද ඔබේ ආදරයත් සහයෝගයත් ලබා දෙනමෙන් ඉල්ලා සිටිමි. තරමක් ආවේගශීලී අවස්ථාවාදී චරිතයක් වුවත් කල්පන වෙනුවෙන් මටත් මගේ රංගනයටත් ආදරය කළ ඒ වෙනුවෙන් නිතර මගේ අඩුපාඩු ගුණදොස් පෙන්වා දෙමින් මා අගය කළ සහෘද ඔබේ ආදරයට වගේ සමුගැන්ම මෙන්ම ඔබේ රසවින්දනයට යම් හානියක් ඇති වූයේ නම් ඒ වෙනුවෙන් මා සමාව අයද සිටීමට මේ අවස්ථාවක් කරගනිමි. එමෙන්ම ටෙලිතිරයේ තවත් නිර්මාණ කිහිපයක් ඔස්සේ සහ බොහෝ විට මේ වසරේ චිත්‍රපට කිහිපයක්ම හරහාද ඔබ වෙතට පැමිණෙමින් සිටින මට පුරුදු සෙනෙහසින් ආශිර්වාද කරන ලෙසද ඔබෙන් ඉල්ලා සිටින්නෙමි. එසේනම් කල්පන වෙනුවෙන් සමුගන්න අවසර ඉල්ලා සිටිමි. තවත් එකිනෙකට වෙනස් නිර්මාණ හා චරිත රැසකින් මේ වසරේ ඔබ හමුවන බලාපොරොත්තුවෙන් මේ සමුගැනීමට සමාව දෙන්නයි යළිත් කාරුණිකව සිහිපත් කරමි. ආදරණීය ඔබේ ආශිර්වාදය මා සතු එකම වත්කම නිසාවෙන් මගේ අනාගත ගමන උදෙසා මා සතු එකම ශක්තියද එය බව සඳහන් කරනු කැමැත්තෙමි. නුදුරේම සිනමා තිරයෙන් අපි හමු වෙමු.